ගමෙන් ගෙන්නන ලද සයිස් 10 අඩි 1000 සපත්තු ජෝඩුව. මන් දන්නවත් නෑ. මේක අපිට සල්පිට ප්‍රදානය කරලා තියෙන අපේ සුසිරිපාල මාතාවයි. මේකේ වටිනාකම හැටියට මේ දෙක හරියන්නේ ආරච්චි මහත්තයාලගේ ලොකු බේබිට තමයි. අනේ අප්පච්චි මේ සපත් දෙකවත් ගමුකෝ අයියට හොඳයි නේ. මේ වගේ වටිනා සපත්තු ජෝඩුවක් හරියන්නේ අපේ රත්තරන් සම්පත් මහත්තයා කකුල් දෙකටම තමයි. හොඳයි බලමු. මේක නම් කොහොම හරි ගන්න ඕනේ. ඇවිත් බයි දහස් වටී කියලා. තියු බලන්න තේන කියලා අංශුවක්. කොල්ලෝ 3000 3000 ඒ පූර්ව 3000 ගියාපිය. 3000 රුපියල් 3000 ගාස්තු දරම ඉවරයි. ආරච්චිට සබත් දෙක ඕනෙලා වගේ. මොකද කියන්නේ ගයිස්? ගමුද ආරච්චිගේ සුපිරි ආතල්ලයක්. ගමුණේ 3010යි. රුපියල් 3010යි. අපේ සම්පත් ශ්‍රී මහත්තයාගේ 3020යි ගියාපිය. 3020 රුපියල් 3000යි. පටයකෝ. ආ. 3040යි ගියාපිය. 3040යි. 3050යි. රුපියල් 3050යි අපේ සම්පත් මහත්තයා මේ මෙතන රුපියල් 3050 කලන්සුවක් තියෙනවා. කොල්ල ආරක රුපියල් 20 ගම්. හැටයි කියාපිය. 3060යි. අන්නේ බාටියාගන්න. රුපියල් 3060යි. ඕ මේ අපි මෑන්ට සපත්තු දෙකවත් ගන්න දෙමු. මොකද? එක සපත්තු ජෝඩුව එපා කියලා. රුපියල් 3060යි. තුන් ඈවරයි. සම්පතයා හිතන් ඇති මේ ආරච්චියත් එක්ක හැප්පෙන්න. නේද මැනිකේ? මේ ගන් තුලාන ඉන්නවද බං මේ මගෙත් එක්ක හැප්පෙන්න එකේ. අජෝ නෝ.